පෘතුගාල් වලින් ඕඩර් එකක් ආවේ. කොහොමද ළමයි? ඉතින් ඔන්න මේ අපි අපේ ක්‍රොචට් විත් බාගි පේජ් එකෙත් මේ පාඩම් ගොතන විදිහ ඔයගලන්ට ගේන්න හදන්නේ. බොහෝ විට හෙට හෝ අනිද්දා ඉඳලා වීඩියෝස් ටික අපි පටන් ගන්නවා. එතකොට ගොතන්න කවුරුරි ආසාවෙන් ඉන්නවා නම් බේසික් ටික අපේ එක්කෝ YouTube channel එක බානි හෑන්ඩ්මේඩ් ශ්‍රී ලංකා YouTube channel එකෙන් හරි ක්‍රොචට් විත් බාගි මම මේ වීඩියෝ එකත් එක්ක පේජ් එක මෙන්ෂන් කරන්නම්. ඕගලන්ට පුළුවන් ඒකෙන් එතකොට පේජ් එකට එකතු වෙන්න. එතකොට කොහොමද මේ ක්‍රොෂේ කලාව ආවේ පැවතගෙන, කටුවක් අල්ලන්නේ කොහොමද, ඒ හැමදේම ඕගලන්ට නෝට්ස් විදිහට දැනටමත් පේජ් එකේ දාලා තියෙන්නේ. ඕගලන්ට ඒවම් දැන් මේ දවස් ටිකේ ෆලෝ කරන්න පුළුවන් අපි පාඩම් ටික පටන් ගන්න කලින්. එතකොට ඊට පස්සේ ඔයගලන්ට මේ යාන්ස් ගැන එතකොට දැන් මේ මම ගොතන්නේ මෙහි ලංකාවේ තියෙන ටී-ෂර්ට් බෝල් එකකින්. මේ ටී-ෂර්ට් බෝල් මෙහි කියන්නේ බෑග්ස් නිර්මාණය කරන්න මෙන්නේ නැහැ. ඒ වැඩි විස්තර අපි පේජ් එකෙන් කතා කරමු. එතකොට දැන් නම් මම මේ ඕඩර් එකක් රෙඩි කරන ගමන් තමයි මේ ඔයගලන්ට මේ වීඩියෝ එක ගෙනාවේ. මේක ඕඩර් එක ඇත්තටම මෙන්න මේ වගේ මේක සාම්පල් කොටු බෑග් එකක්. එතකොට මේක පේජ් එකේ දාලා තිබුණා මගේ බානි හෑන්ඩ්මේඩ් පේජ් එකේ. ඒක දැකලා අපිට මේ පෘතුගාල් වලින් ඕඩර් එකක් ආවේ. පෘතුගාල් මේ කස්ටමර් කෙනෙක් මේ ලංකාවේ කෙනෙක්. එතකොට එයා ඒක දැකලා ඒ වගේ බෑග් එකක් ඕනේ කියලා තමයි ඕඩර් එක දැම්මේ. ඒ වගේ තව එයා බෑග්ස් දෙකක් ඕඩර් කරා. එකක් මේ මෙතන ඔයගලන්ට පේන්න තියෙන බෑග් එක. මේකත් දැන් වැඩ ටිකක් ඉවර කරලා තියෙන්නේ. ඒකෙත් තාම ලයිනින් කරලා නැහැ. ලයිනින් කරලා නැහැ. බෑග් එකේ වැඩ ටික අනිත් වැඩ ටික ඉවරයි. ලයිනින් කරන කොටස තමයි තියෙන්නේ සහ ෂිප් එක අල්ල ගන්න අනිත් වැඩ ටික ඉවරයි. මේක ඇත්තටම මේ මෙහෙම චූටි වගේ පෙවුනට ඒක ටිකක් ලොකු බෑග් එකක්. ටිකක් කියන්නේ බඩු ගොඩක් දාන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. අපි මේක ඉවර කරලා පේජ් එකේ අපි ෆොටෝස් ටිකක් දාන්නම්. මේ ගොඩක් බඩු දාන්න පුළුවන් බෑග් එකට. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් කරන්න තව එක ඕඩර් එකක්. ඕඩර්ස් තුනම කස්ටමර්ට යවන්න කලින් ඔයගලන්ට පේජ් එකේ ෆොටෝස් ටිකක් දාන්නම්. එතකොට ඔයගලන්ට පුළුවන් ඉගෙන ගන්න කවුරු හරි ඉන්නවා නම් අපි පේජ් එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම අලුත් බෑග්ස් ටිකත් එක්ක එනකන් සුබ රාත්‍රියක්.